හරි අද්ද බල විදිහට හපනවා. ඕක තමයි වැඩි. ලොකු ගරඩිය. බැලුවා. ඉරවෙලා තියෙන රෑන් ටික නම් කපන්න වෙනවා. බඩයට තියෙන කොලර පිටලා තියෙන්නේ මේ මාළුවාගේ තියෙන විදිහට. අපිට මෙහෙම ඇද්දා කියලා මේ දැලෙන් ගැලවිලා එන්නේ නෑ. ඉතින් ඒ නිසා මේ රෑන් කීපයක් කපන්න ඕනේ නැත්නම් මෙයාට ගලව ගන්න බෑ. දැන් දෙකට දාලා ඔක හිටියා අතන හිටියේ. ඒකට තමයි අපි දැන් අර වෙලේ අතන හේනේ වැලකගද. අතන හිටපු මොනවද කාලා කරන්නේ ඉතින් ඇවිල්ලා පැටලුණා. සත්තුන්ට තේරෙන්නේ නැහැ නේ. ඒගොල්ලෝ ආහාර හොයාගෙන යනවා. ඉතින් මේ වගේ මේ මිනිස් ක්‍රියාකාරකම් මේ සත්තුන්ට ඉතාම අහිතකරයි. ඔව් ඉතින් විස නැති සත්තු ඉතින් හපා ගන්න පුළුවන් මෙයාට. දඟලනකොට තව පැටලෙනවා. බයි ඉතින් තුවාලලා කියලා අර මෙයා රතු පාට මන් දැක්කයි. නෑ තුවාල නැහැ කියන්නේ මචං තුවාලන වෙලාවක් නැහැ නේ පාට. ගොනා අතන හිටියෝක. ගොනා කියලාත් කියනවා නේද? ගොනා කියලාත් කියනවා. ඔව්නේ. අත්තුන්ට ඉතින් අර දැන් මේ වගේ වෙලාවක ඇත්තටම අපේ පිට අවශ්‍යම මොහොත මේ. වෙන විකල්පයක් නැහැනේ. මෙයාට ආයේ අත දික් කරලා මේ ගලව ගන්නත් අතක් පයක් නැහැනේ. කෑ ගහන්න විදියකුත් නැහැ මට අනතුරක් වෙලා කියලා. අර කවුරු හරි කෙනෙක් දැකලා සංවේදී වුණොත් විතරයි මේ සතෙක්ම බේරෙන්නේ. අර ඔයගොල්ලෝ ඉතින් අර බොහොම කරුණාවෙන් මට කතා කරපු හින්දා අද ඉතින් මේ සතාගේ ජීවිතේ බේරෙනවා. ආඩම්බරයි. ඔව් නැත්නම් ඉතින් අනිවාර්යෙන් මේ දවස් දෙකක් ඉන්න පුළුවන් එයාගේ ශක්ති ප්‍රමාණය හැටියට. ඔව්. ඊට පස්සේ ඉතින් මැරිලා යනවා. 6:00මාරට විතරයි තියෙන වෙලාව දැන් නේ. ඔව්. පැය දෙකක් ඇති දැන් පැටලිලා. ඒක තමයි තුවාලයක්වත් නැත්තේ. නැත්තම් මෙයා මේ දඟලන්න තුවාල වෙනවා. ඒ දැල් තියෙන එකෙන් ගොඩාක් මේ වගේ සත්තුන්ට හානි වෙනවා. කිසිම සතෙක් ඉන්න දෙන්නේ නැහැ. හරි අද්ද බල විදිහට හපනවා. ඕක තමයි වැඩි. මොනවද දාන්නවද? බෙහෙත් ටිකක් දාගමු. විසක් නැද්ද? ගැරන්ටි විස නැහැනේ. බෙහෙත් තදින් හැපුවා අය. දැන් අර කම්පණි වෙලා නින්නේ. ඒ වගේ වෙලාවට අපණ එක තමයි කරන්නේ. තදින්ම හැපුවා. අම්මා තාත්තලාත් එක පිළිදෙනවා තමයි. තමන්ගේ ජීවිතේ පරදුරට තියලා නේද? මම හිතුවේ නෑ එකපාරටම හපයි කියලා. නැත්තම් ඉතින් ඔළුවෙන් අල්ලා ගන්නවා. තදින්ම හැපුවා මේ. වානක දත් පැදිලා තියෙන තරම්. බයනේ නේ. යාගේ ජීවිතේ නැති වෙයි කියලා තියෙන බයට තමයි ඒක කරන්නේ. හොන්දටම හපා කෑවොය. කොහොම යවන්න? මේ හරි යමු කියලා. ඔහොම යවන්න. අර දැල ඔව් හදිමාව අයින් කරලා දාන්න නැත්නම් ආයෙමත් මෙයා පැටලි. අඩි 8කට වැඩි දිගයි මං හිතන්නේ නේ. ඔව්. අපිටම පැටලිලා හිටියේ. කොහොමද මේ ගැරන්ටි වැඩිපුර කැමති මේ ගෙවල් ආශ්‍රිතව මෙන්න. ඔව්.